ශරීරයේ උඩ විසි කරන ප්‍රීතිය උබ්බේග ප්‍රීතිය. එහෙනම් මතක තියාගන්න මේවා තියරිටිකලි හරියටම හරි. ඕවන් නොදන්නා කම නිසා සහ ඕවන් නොදැන බන කියන්න ගියාම ලෝකයට තියෙන්නේ මොකද්ද? ඔය බොරු වෙන්නේ නැති බං ඔහොම උඩ යනවද? ඕවා පොත්වල ලියපු සුරංගනා කතා වෙන්නේ නැති. ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා යන්න පුළුවන්ද? හරිද? හොඳ වෙලාවට මං අවුරුදු 16ක් විද්‍යාවෙන් බෝඩ් පිය දැම්මේ. ඇයි? දැන් ගුරුත්වාකර්ෂණය ගැනත් මං දන්නවා. ඒකෙන් මිදෙන්න ඕන ක්‍රමෙත් මං දන්නවා. තේරෙනවනේ? ඒ වගේම සිත්වල මෙහෙම ඇති වෙනකොට ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න ක්‍රමයක් පුළුවන් කියලා දන්නවා. මෙහන්. දැන් හරිද? මෙහානකෝ. අපේ මහත්තයා දැකලා තියෙන උඩ පනින කට්ටිය. තේරෙනවනේ? ඇඟක් තියෙනවා. මේ ඇඟ නිකම්ම තිබ්බට උඩ පනින්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්න ඕන? සිතින් උඩ පන්නවන්න ඕන. දැන් සමහර අය ඉන්නවා මෙයාට වඩා ඊළඟ කෙනාට ගොඩක් උඩ පනින්න පුළුවන්. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? එයාගේ සිතේ හැකියාවෙන් මේක පන්නවන්න පුළුවන් සංඛ්‍යාව උස වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සිතේ හැකියාව වැඩි වෙන්න මොකද වෙන්නේ? මේක උඩ පැන්නීම ආදී කරන්න පුළුවන්. ඉතින් සිත හොඳට දියුණු කරපු කෙනාට මේක උඩින්ම යන්න සම්පූර්ණ උඩින්ම යන්න පුළුවන්. අර දියුණු කරපු නැති අප්පුහාමිලා කියන මොකද්ද? එහෙම කරන්න බෑ. ගුරුත්වාකර්ෂණෙ මිදිලා යන්න බෑ. ඕන කතාව. එහෙම දන්නේවත් නෑ ඒ තියරිය.